ඔයා අගෝස්තු මාසේ ඉපන්න කෙනෙක්ද? එහෙනම් මුලින්ම සොරි වෙන්න ඕන. ඇයි දන්නවද? ඔබ උපදින්න තිබ්බේ මේ කාලෙට නෙවෙයි. අර ඉස්සර රජ කාලෙට. රජෙක් හරි රජිනක් හරි වෙලා. සාමාන්‍ය ලෝකය ඔබට පොඩි. ඒකයි සාමාන්‍ය මිනිස්සු එක්ක ජීවත් වෙන එක ඔබට සමහර වෙලාවට එපා වෙනවා වගේ දැනෙන්නේ. මොකද ඔබ අනිත් අයට වඩා ඉහළින් හිතන කෙනෙක්. සූර්ය බලය. ගුප්ත ශාස්ත්‍රයටත් ජ්‍යොතිෂයටත් අනුව අගෝස්තු මාසයේ උපන්න අයට බලපාන්නේ සූර්ය දිව්‍ය රාජයාගේ බලය සහ විෂ්ණු දෙවියන්ගේ තේජස. සූර්යයා කියන්නේ ග්‍රහ මණ්ඩලයේ රජා. ඉතින් අගෝස්තු අයත් උපතින්ම නායකයෝ. ආකර්ෂණය. අගෝස්තු අය ළඟ පුදුම ආකර්ෂණයක් තියෙනවා. මේ අය කාමරයකට ඇතුල් වෙද්දී කවුරුත් නොකිව්වත් හැමෝම නිකම්ම මේ අය දිහා බලනවා. මේ අය ආලෝකය හොයාගෙන යන්නේ නැහැ. ආලෝකය එන්නේ මේ අය හොයාගෙන. නීතිවලට නැවෙන්නේ නැහැ. මේ අයව පාලනය කරන්න නීති දාන්න කාටවත් බෑ. පොඩි රස්සාවක් කළත් බිස්නස් කළත් මේ අය වැඩ කරන්නේ එතන ලොක්කා වගේ. අනුන්ට සර් කියන්න මේ අයගේ දිව නැවෙන්නේ නැහැ. උද්දච්චකම නෙවෙයි. පිටින් බලන අයට මේ අය පේන්නේ හරිම උද්දච්ච ආඩම්බර චරිත වගේ. හැබැයි ඇත්තම තත්වය ඒක නෙවෙයි. මේ අයගේ හිත හරිම ත්‍යාගශීලී. යාළුවන්ට වියදම් කරන්න, ආදරේ කරන අයට වටිනා තෑගි දෙන්න මේ අය දෙපාරක් හිතන්නේ නැහැ. සල්ලි මිටි ගණන් වියදම් කරලා යාළුවන්ට සලකන බොක්ක රත්තරන් චරිත රැළ රකින්න සිංහයෝ. අගෝස්තු අය තමන්ගේ පාර්ට්නර්ට, ප්‍රොජෙක්ට් රැජිනකට වගේ සලකනවා. තමන්ගේ රැළට කවුරු හරි අත තිබ්බොත් මේ සිංහයෝ නිකන් ඉන්නේ නැහැ. නරක පැත්ත. පරිස්සම් වෙන්න. අගෝස්තු කෙනෙක් එක්ක ගනුදෙනු කරද්දී මේ දේ මතක තියාගන්න. කවදාවත් මෙයාලගේ ඊගෝ එකට, ආත්ම ගෞරවයට හානි කරන්න එපා. කවුරු හරි මෙයාලව ප්‍රසිද්ධියේ අපහාස කළොත් ගණන් ගත්තේ නැත්තම් ඒක මෙයාලට දරාගන්න බෑ. සිංහයා වගේ කේන්ති යන්නේ කලාතුරකින්. හැබැයි කේන්ති ගියොත් ඉස්සරහට ඉන්න එකාව විනාශ කරලම පස්ස බලන්නේ. ඒ තරහා නිවන්ඩ හරිම අමාරුයි. ගෙදරට ඇති බලපෑම. අගෝස්තු කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදරට ලොකු ගරුත්වයක් සහ ශක්තිමත් ආරක්ෂාවක් ලැබෙනවා. ගෙදර ඕනම බරපතල තීරණයක් ගන්නේ මෙයා. ගෙදර අය වැටෙන්ඩ ගියොත් කොන්ද කෙලෙන් තියාගෙන අල්ලගෙන ඉන්නේ මේ අගෝස්තු චරිතයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබේ ඔය ආඩම්බරය, ඔබේ ඔටුන්න ඒක බිම තියන්න එපා. ඔබ ඉපදුනේ කාටවත් සෙකන්ඩ් වෙන්න නෙවෙයි, ලෝකයක් පාලනය කරන්න. පොඩ්ඩක් ආඩම්බරයි තමයි. ඒත් බොක්ක රත්තරන්. රජ කාලේ ඉපදෙන්න තිබුණු අපේ අගෝස්තු සිංහයෝ ටික කමෙන්ට් එකක් දාගෙන යන්න.